ආරම්භයේදී තිබුණේ අනන්ත වූ නිශ්ශබ්දතාවක් පමණි. එය අවදිවීමට බලා සිටි භ්‍රමණීය වන හිස් අවකාශයකි. මේ මූලික අවුලෙන් මූල ද්‍රව්‍යමය බලවේග කැළඹී අති විශාල ආකාශ වස්තු බිහි කළේය. ජීවය දෙන ජලය දැවෙන හරය සිසිල් කරමින් සහ අලුතින් උපන් ලෝකය හැඩගස්වමින් විශාල සාගර ලෙස එකතු වීමට පටන් ගත්තේය. ප්‍රතාපවත් සහ මහා කඳු ගැඹුරු තැන්වලින් නැගී පළමු ගොඩබිම් ස්කන්ධය නිර්මාණය කළේය. ගොඩබිම සහ ජලය ස්ථානගත වූ පසු මහා මාතාව නම් වූ පරෝපකාරී ආත්මයක් ඒ පාළු වූ දර්ශනයට ජීවය හුස්ම ලෑවේය. සශ්‍රීක වනාන්තර දිගහැරුණි. ඒවා සෑම කොළ පැහැයකින්ම සජීවී වූ අතර වාතය ජීවය පිරිබඳ මෘදු රාවයකින් පිරී ගියේය. කුඩාම කෘමියාබේ සිට උතුම්ම මෘගයා දක්වා සියලු ආකාරයේ සතුන් සශ්‍රීක වන ලෝකයේ වාසය කිරීමට පටන් ගත්හ. ඉන්පසු පොළොවේ හදවතෙන් මහා මාතාවගේ ප්‍රඥාවෙන් මඟ පෙන්වනු ලැබූ මිනිසා මතුවිය. ඔවුන් භූමිය සමග සුහදව ජීවත් වීමට, එහි සරුසාර බව වගා කිරීමට සහ එහි අභිරහස්වලට ගරු කිරීමට ඉගෙන ගත්හ. එබැවින් මහා පොළොව ජීවයෙන් පිරී ගියේය. එය ආශ්චර්යමත් මැවීමකට සාක්ෂියක් වූ අතර විශ්වයේ සෝදිසි ඇස් යටතේ සදහටම භ්‍රමණය විය.